ඊශ්‍රායල් රාජ්‍යයේ රැකියාව සඳහා ඇඳුම් කරනු ලබන පුද්ගලයන් වෙත කෙරෙන විශේෂ නිවේදනයයි. ශ්‍රී ලංකා රජය හා ඊශ්‍රායල් රජය සමග ඇති කරගෙන ඇති අවබෝධතා ගිවිසුම් ප්‍රකාරව ඊශ්‍රායල් රැකියාව සඳහා කුසලතා සහිත ශ්‍රමිකයන් යොමු කිරීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිදු කරනු ලැබේ. එදී කාර්යාංශය විසින් අවබෝධතා ගිවිසුම් ප්‍රකාරව තෝරාගනු ලබන අයදුම්කරුවන්ගේ තොරතුරු ඊශ්‍රායලයේ ජනගහන ආගමන සහ දේශ සීමා අධිකාරිය හෙවත් ෆීබා වෙත යොමු කිරීමෙන් පසු පහත සඳහන් හේතු මත ප්‍රතික්ෂේප කරනු ලබන අවස්ථාවන් නිරීක්ෂණය වී ඇත. අංක 1 එක් අයදුම්කරුවෙකු විසින් ශේෂ්ත්‍ර කීපයක් සඳහා අයදුම් කර තිබීම. අංක 2 ෆීබා ආයතනයේ දත්ත පද්ධතියේ සිටියේදී අදාළ ශේෂ්ත්‍රයෙන් අතරමඟදී ඉවත් වී වෙනස් ශේෂ්ත්‍රයක් බලාත්මක කරන ලෙස ඉල්ලුම් කිරීම. ඉහත හේතුන් මත අයදුම්කරුවන් දිගින් දිගටම ප්‍රතික්ෂේප වීම වැළැක්වීම සඳහා කාර්යාංශය මගින් ඊශ්‍රායල් රැකියාව සඳහා අයදුම්කරුවන් ලියාපදිංචි කිරීමේදී පහත පරිදි කටයුතු කරනු ලබන බව ඊශ්‍රායල් රැකියා අපේක්ෂකයන් වෙත මෙයින් දැනුම් දෙමු. එක් පුද්ගලයෙකු සඳහා ඊශ්‍රායල් රැකියාවක් වෙනුවෙන් කාර්යාංශයේ වෙබ් ద్వාරය හරහා අයදුම් කළ හැක්කේ උපරිම රැකියා ශේෂ්ත්‍ර දෙකක් සඳහා පමණි. ඔබ මේ වන විටත් කාර්යාංශ වෙබ් ద్వාරය ඔස්සේ රැකියා ශේෂ්ත්‍ර දෙකක් හෝ කිහිපයක් අයදුම් කර ඇතනම් නැවත ඔබට කිසිදු ශේෂ්ත්‍රයක් සඳහා ඉල්ලුම් කිරීමට හැකියාවක් නැත.